දැන් යන්න අපිට කතා බහ කරලා එන්න යන්න බෑ. නගින්න දුබායි කතාර් රෝමා දුබායි කතාර් ඕමා නගින්න ටක් ගාලා නගින්න වැඩ තියෙන අපිට ටක් ගාලා යන්නත් ඕන. ආයෙ පඩාගෙන බං අර පඩාන්න ගඩ ගස්සන්න එපා බං බස් එකේදී. මේ එකට බඩ කවුරු එකට බඩ යනවද? බස් එකේ නේ කක්ක දාලා තියෙන්නේ බං. ආයෙ පඩ බලපන් ආයෙ පඩ බලපන් එක සැරයක් පඩ ඇරිය ආයෙ දෙපාරක් පඩ ඇරිය ආයෙ තුන් පාර මේ තුන් පාර කතා බලපන් පඩ අරිනවා ගද්ද අරපන් යන්නේ අයියෝ බලපන් උඹලා මේ ගෙදර නෙමෙයි බං උඹලා ඇදෙන්නේ වැසිකිරිය වගේ නේ බං මේ හායි හැමෝටම කොහොමද? ඉතින් සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා කෞෂාන් ගේමින් YouTube channel එක. ඉතින් ඔයාලට පේනවාද මගේ පිළිපාස තියෙන සුපිරි වණ්ඩියක්. හැබැයි මෙසේ වණ්ඩියක් නෙමෙයි. බස් එකක්. බස් එකේ නම තමයි හීන සිතරයි බස් එක. ඔයගොල්ලෝ දන්නවා ඇති. සෝෂල් මීඩියා වල දාලා තියෙන ඇති හීන සිතරයි බස් එක. ඉතින් ඒ වගේම කියන්න ඕන මේ මගේ පළවෙනි වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ලයික් එකක් දාලා යන්න. අනිවාර්යෙන් channel එක subscribe කරන්න. ඒ වගේ bell icon එක ඔල් කරලා තියාගන්න. එහෙනම් ඉතින් දැන් යන්නේ නැත්නම් අරගොල්ලෝ බලන් ඉන්නේ නැහනේ. නැත්නම් ඉතින් බයිනවනේ බස් එක ආවේ නැහැ වෙලාවට එන්නේ නැහැ. ඊට පස්සේ අපිට බයිනවා. ඊට පස්සේ අපි කිව්වනේ යා. මොකද බස් ලයිට් එක ගහලා තියෙන්නේ නියමයි නේ ලස්සනනේ. සුපිරිනේ. අර සුපිරිය තමයි බස් එකේ ඉතින් ලයිට් ගහලා තියෙන හැමතැනම. කොහොමද අතුල ටිකක් පෙන්නන්න. අතුල ටිකක් පෙන්නන්න. ආඩේ පෙන්නන්න. අපි යා ඔන්න අපි කැමරාව හදාගත්තා. දැන් යන්න තමයි තියෙන්නේ. ගානට යන වාහනේ බස් එක වද්දන්න නැතුව ඉමීට යන්න ඕන. හරි ඔන්න. මේක පොඩ නවත්තලා පොඩ අපි යම් බලන්න. නවත්ත. අපි ඉතින් ඉඳලා පොඩ කතා බහ කරලා දෙමු. කොහාට දැන් යන්න අපිට කතා බහ කරලා එන්න යන්න බලන්න. නගින්න දුබායි කතාර් රෝමා දුබායි කතාර් ඕමා නගින්න ටක් ගාලා නගින්න වැඩ තියෙන අපිට ටක් ගාලා යන්නත් ඕන. excuse me අයියේ. කවුද මේ කතා කරන්නේ? මේ මම්මා මේ ළමයා දාගෙන ඉන්නේ. කියන්නකෝ මොකක්ද ප්‍රශ්නේ? මේ බස් එක යන්නේ දුබායි වලට. නෑ පොඩි විහිළුවක් හරි. මේ ළමයා රංගන් බස් එක ගෙනාවරි. මේ ළමයා දාගෙන ඉන්නකොට මේ ඇය ගාන හිටන් ඉන්නත් ඕනේ. බස් එකේ ඉන්නේ නැහැ. අයිලෙන්න අතල් ගන්නවා. රිද්දක්කන්නේ බයි බස් එකේ ඉන්නකෝ. වැඩ තියෙන්නේ මේ ළමයා දාගෙනත් ඕනේ. යන්නත් ඕනේ. විහිළුවක් කරද්ද ඕනේ. යම නැත්තම් ඉන්නේ. තේප්පු තව කන්න වෙන්නේ. යකෝ. පොඩි විහිළුවක් කරත් උට වෙයි. කමන්නේ අයියා. අත ආයෙත් මට කුඩි කන්න යම. තර වෙනන්න ඇප්පේ අයියද නගින් බලා සීටිය ඔය බලාගෙන ඔය ළමයා වඩාගෙන නම්ම බලාගෙන ඉන්න යන්න කියන්න එපා ළමයා මේ වැටුණා වුණා ආච්චිව බලාගෙන යන්න ඔය බෑග් උඩින් දාන්න අහට යන්න ඔය ආච්චි යන්න ඔය පොළු උස්සගෙන ඉන්න එපා පොළු උස්සගෙන ගහගන්න මේ යන්නේ යන්න බෑග් උඩින් දාන්න රාක්කෙන් දාන්න යන්න පිටිපස්ස සීටිය යන්න ඔය බෑග් උඩින් දාන්න කිව්වනේ අහට යන්න අපි යන්නේ හරි නේද? හරි අල්ලගන්න හරි අපි වෙන ගියා. නමෝ බුද්දාය කියලා අපි නැත්තම්. ඉතින් ඔයාලට ආයෙත් මතක් කරනවා මගේ වීඩියෝ හොඳයි නේ අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. subscribe කරන channel එක ඒ වගේම bell icon ඔල කරලා තියාගන්න. ඒකට මම දාන වීඩියෝ එක ඔයාලට අතරම ගන්න පුළුවන්. හරි එහෙනම් යන්නේ ඔන්න බලාගෙන ගන්න ඕනේ යන්න. ඒ ගාන යන්න ඕන. නැත්නම් හැප්පෙන්න පුළුවන්. දැන් යා. මේ කවුද පදින්නේ? මේ බස් එකේ පදින්න තියාගන්න එපා. මේ බස් එක ගෙදර නෙමෙයි. මේ පදිනවා බාකේ. අම්මෝ ගද බං. පදින්න එපා බං. ඔය ජනේල් අරින්න. ඔය ග්ලාස් එක අරින්න. ජනේල්. ග්ලාස් එක අරින්න. අම්මෝ ගදයි බං. අරහන් ඔය ග්ලාස් එක. මේ අර හොයන්න බෑ බං මොකಾದ පරින්නේ ගයි කට්ටිය වැඩි ඒවා මේ අර පද අරින්න එපා මේක බලයි ගෙදර නෙමෙයි ගෙදර නම් අරපන් මේ බස් එක මේ මිනිස්සු යනවා මේක හිමීට යන්න නැත්නම් ගැලවෙන්න පුළුවන් හිමීට යන්න ඕනේ
ඔන්න මීට මේක අන්නත් ට්‍රක්කේ හැපුවොත් ඉවරයි බස් එක නෙමෙයි කියලා. කෝටි ගානක් බස් එකකට හැප්පෙන්න බෑ. ඔන්න මීට මට දැන් අහසක් හොදට කල්ලුවට මට තාටකින් වහි වගේ. හසාන් දෙක දාලා යනවා දැක්ක ඩබල් සිග්නල් ලයිට් දාගෙන යනවා. එනින් මේ කාර් යන්න ඕනේ. මම ඉමීඩියට් කරලා ඕකට එපා කරන ඊට පස්සේ පොඩ්ඩක් ස්පීඩ් කරලා යන්නේ. ඕක පේනවත් දන්නේ නැහැ මේ මම යන්නේ 135 36 ඒ ස්පීඩ් යනවා. ඕයි මේ කෙලින් තමයි යන්නේ අපිට. දැන් මේක අයෝ බලහන් ඔය පුණානේ. ෂික් පරාදේ බස් එක පොලිස් කාරේ මේ හැප්පුවා. තමන් නැවියා. ඕනේ කෙලි යන්න ඕනේ. බලන්න අම්මලා හොද වැස්සක් ඉන්නේ. හැබැයි අවුලක් නැහැ කෙලින් පාරක් මේ කෙල්ලකට කිහිය ගෙනියමට. වංගු ආලෙන් මෙහෙන්නේ ඒ සිම්බුවක් දාමුනේ. සිම්බුවක් දාම ඉතින් මේක රේඩියෝ එක තියන්නේ. නෑ ඕනේ මේක මේ හරි. සිම්බුවක් ආව. සිම්බුවක් ආව ඔයගොල්ලෝ ඉතින් බෝඩින් යන්නේ නෑනේ. සිම්බුව ආගෙන. ඒ සිම්බුව ප්ලේ කරලා ඒ ආයෙ පඩාගෙන බං අර ඒ පඩාන්න ඒ ගඩ ගස්සන්න එපා බං බස් එකේදී ඒ මේ එකට බඩ ඒ කවුරු එකට බඩ යනවද බස් එකේන කක්ක දාලා ඇත්තේ නේ බස් එක VIP බස් එක කොක ජරා කරන්න එපා ඔය පුෂන් මාර්ග ඊ අර බලපංකෝ මේ පුෂන් කන්නේ පො අයියෝ බස් එක ඉවරයි බස් එක ඉවරයි එක්කඩි කර බඩ යනවා මන් දන්නේ නැහැ බලපන් බස් එකෙන් ගඳ ඔය ජනෙල් අරගෙන ඕක අස් කරන්න ඒ කවුද කාටද බඩ ගියේ අයියෝ බස් ටිකත් දැප්පුණා හරිනේ අමාරු බලපන් බස් එකත් එක්ක හැප්පුණා බලහන් බස් එකත් හැප්පුණා කොහමද යන්කෝ බස් එකත් එක්ක දැවෙයි කියලා මන්ද ඕටිකක් බස් එක අම්මෝ බස් ඉන්දුවේ තූපාන්නක වගේ අද්දේ වැඩි පා මේ සින්දුවේ ඒකනවා නෑ තූපාන්න වගේ නේ කමන්නේ මකල වැටෙනවද මන්ද බස් එකේ මකල වැටෙනව නෑ අවුලක් නෑ ආයෙ පඩිනවා බලපන් එක සැරයක් පඩ ඇරිය ආයෙ දෙපාරක් පඩ ඇරිය ආයෙ තුන් පාර මේ තුන් පාර කතා බලන්න පඩ අරිනව ගද්ද අරපන් යන්නේ අයියෝ මම බලපල්ලා උඹලා මේ ගෙදර නෙමෙයි මම උඹලගේ ඇදෙනිය වැසිකිරිය වගේ නේ මේ බස් එක ඇතුළේ මේක බස් එක මේක টয়ලට් එක නෙමෙයි පඩ අරින්න හොයන්න බෑ මොකಾದ පඩ අරින්න කියලා එයි මේ කට්ටිය වැඩිනේ ඔය හොයන්නේ අරහන් යන්නේ ග්ලාස් අරින්න පඩ අරිනවා ගන්දත් තාලේ බෑ මෝ උකේ කරේ බ පඩ අරින ගන්දේ බෑ මේ ඕ මම අම්මගේ වයින්නානේ මල මකුලයි මම දැන් මේ වැස්සාම තාර රැස්සන්න බලන්න ඕ පොඩ වෙලාවට නැත්නම් හැප්පෙන බස් එකත් එක්ක මේ මූ යන්නේ නෑ බං බලන්න ඉස්සරහ බස් එක කරනවා ඒක ගාඩනවනේ මම ඒක ඩයිනේ මම නැත් යන්නේ මූ මෙහෙම කිව්ව මට හිතවත් හැබැයි අයියා ගියා වගේ නෙමෙයි මේ වහිනා තාරට එක ලෙස්සන්න බලනවා ඒ යද යන්න වෙන්න ඕ බලහන් වෙරි දැන් බස් අඩුණා වගේ පොඩ බස් එකේ පද්දමුනේ ආ මොන පැත්තේ බලහන් ඉස්සරහ වාහනයක් යනවා සක්‍රියන අපෝට බස් එකක් එක්කම ඕ අම්මා වගේ අතින් මේ වාහනත් එක බෑ මු යන්නේ නැහැ තා මෙට්ටුවක් දාන්න හිටපන් මොහෙන් දාන්න මෙට්ටුව මූ යන්නේ වරගිය අපිට හෙට ගත්තා යන්න යන්න ඉක්මන යන්න ඕනේ මට එපා බා එමි කියපන් අනේ අයියේ ඕ කවුද ඕ කියන්නේ මට චූ බලන්නේ අනේ වල්දි මේ බස් එකේ චූ ගන්න එපා ඔය රාකුන් බෝතල ඒ බෝතල දාන්න දාලා විසිකන්න බලහන් චූ බලන්න බා අයියෝ මන්ද බා මේක එක්ක බස් එක එනකන් මේ වැඩේ කරලා ඉන්න ඕනේ. දැන් බලන්න. අලන්න එපා. ඔය විසිකන්න ඕනේ මේ දාන්නේ බස් වල.
ඉක්මන යන්න බා මේ පාගම් බා මේ ඉන්න බෑ ඒ වෙලාවට පඩාට නෑ මේ වෙලාවට දුවමටයි ගියේ ඉක්මන යන්න ඕනේ ඕනම වංගු අරලා ගත්තේ හිටපන් අර දැන් යනවා කපිට වගේ හිටපන් නයිට් රයිඩ් යනවා වගේ යනවා හිටපන් අදාළ දැන් ඔය පේනවා දන්නා මම ස්පීඩ් 158යි 59යි 60යි තමයි අද කෙලගෙන යනවා හිටහන් මුකුත් බලන්නේ පස්සවත් බලන්නේ කෙලගෙන යනවා හිටහන් යන්න හිටපන් අද යනගේ යනවා ඔක්කොම බස්සන්න බෑ එපා මම මේ වෙලාවට පඩාගෙනවා හිටපන් බලන්නේ වාහන කියලා බලන්නේ අද යනවා ඩග්ගාට අද රේස් කරන අදාළත් නෑ යනවා වැඩි පන්තානක නෑ වැඩි පැතුවක් කියලා වෙනවා බ්‍රේක් හිමිට ගන්න නැත්තම් කියලා වෙනවා නැත්තම් බස් එක එනි පැත්ත බලනවා හයියෙන් ගිහින් එකපාර බ්‍රේක් ගහුවොත් ඉවරයි ට්‍රක් එක යන්නේ ඉන්නේ බලපුවා මම ස්පීඩ් යනවා ඔන්න පද්ද යන්න ඔන්න වැඩි පද්දාන කරන අනිවාර්යෙන් කියලා වෙනවා ඒක බස් එක එනි පැත්ත බලන්න ලොකුම පද්දන්න නැතුව සාමාන්‍ය පද්දන්න ඕන ලොකුට පද්දන්න කිව්වොත් නම් බස් එක අනිත් පැත්ත බලන්න පුළුවන් ඒ මු යන්නේ නෑ බා මේ ගාඩන කොහොම බස් එක ලස්සන ඔයාලට ලස්සනයි බස් එක ලයිට් සෑහෙන් තියෙනවා මම බස් එකේ මේ පොඩි මොඩිෆිකේෂන් එකක් කරගෙන මේ බස් එකට මේ ටයර් එක රිම් එකක් දැම්මම ටයර් එක උඩ දැම්මා අල්ලගෙන අවුල නැහැ ටයර් එක නියමයි යන්න ආයෙත් තවත් ගාට හිටියොත් තවත් වෙලා යනවා එහෙනම් ඉක්මන යන්න ඕනේ බස් එක අද්දන්නේ නැහැ අද්දගත්තා බස් එක තෙල් තියනද මම හිතනවා මම තෙල් ගහුවද නෑ තෙල් ගහුනේ නැති තෙල් ගහුනේ බස් එක පද්ද යනවා මේ බස් එක පද්දාන ගිහලා අනිත් පැත්ත ගලුවා තමයි වැඩි අල වෙන්නේ වංගු බලාගෙන ගන්නවා මේ පාරේ යන පොඩ ප්‍රවේශයෙන් වෙනවා මොකද මේ පාරේ මේ වාහන වැඩි ඔය පාර හීනි පොඩි ස්පීඩ් යන එක නෑ කියලා වෙනවා මේ පාරට තමයි භයානකයි ඇත්තමයි කියන්නේ පත්ත භයානකයි ඉතින් මේ පොඩක් හිමීට යන්න ඕනේ බ්‍රේස් ගන්න නැතුව හිමීට යන හරි ඒක කොච්චර දුර තියෙනවද දන්නේ නැහැ මේ යන ඉවරෙකුත් නැහැ මේ පාර බලන්න හිමීට යන්න මගේ මේ පාර බය බෑ කියන හිමීට යන්න ඒ ආයෙත් වයින්නවා ඔය වැස්සහම නම් අනිවාර්යෙන් මේ ස්පීඩ් යන්න එපා මොකද කතාවට කලස්සන්න බලනවා ඒක බ්‍රේක් එකවල බ්‍රේක් වදින්නෙත් නෑ තමයි කලාව ඒ වතුරත් එක ලස්සන ටයර් එක ඒ හින්දා බ්‍රේක් වදින්නේ නෑ දාලා හිමීට යන්න ඕන ඉතින් යාළුවෝ වීඩියෝ අතරමැද පොඩි කට් එකක් දැම්ම මොකද වීඩියෝ ටික වැඩි ඒකයි මම පොඩි කට් එකක් දැම්මේ ආයෙත් වයින්නවා බා කියන්න වයින්නවා ඉවරකුත් නෑ ආයෙත් වැස්ස පටන් ගත්තා ගියාම වයින්නවා ඉවරකුත් නෑ බා මෙහෙම දිගට වැස්සොත් නම් මේ එපා නෑ ඒක ඇත්තම එපා දිගට වැස්සොත් නම් එපා ඇත්තම බලාගෙන යන්න ඕනේ මේ හැප්පෙයි බලාගෙන යන්න ඕනේ කොහොමද හැප්පෙන්නේ නැතුව යන්න ඕනේ බස් එක අපරාධ ගාවින් යන්න ඕන ට්‍රක් අන්න අනිත් පැත්ත දැක්කම වෙට්ටුවක් දාන්න ඕනේ ඉතින් අනිත් පැත්තෙන් යන්න ඕනේ අන්න ඔහෙන් දාන්න අන්න නැත්නම් ආයි මාර්ට් එක පුළා වෙට්ටු දාන්න බෑ මාර්ට් එක කොහොමද දැන් ස්පීඩ් එක යනවා මොකද කාර් නෑ නෙන්නේ මොකද එපාලා තියෙන්නේ මොකද මේ යාළුවනේ අපිට බස් එක පද්දමුද මේ මෙහෙම ඉස්සර කැම එක දාලා හරි ඇපේ දන්නේ නැහැ මෙහෙම ගිල්ල ඒ ඇපේ දන්නේ නැහැ කමන්න යම්බන් දෙපැත්ත වනන්න ඕනේ දෙපැත්ත තාටිය යන්න වැඩි වාණි මනස බස් එකේ පැත්තේ රාබෝටේ හැප්පෙන වාහනයක මෙහෙම යන්නේ මම පොඩි දුරක් තමයි තියෙන්නේ මම දන්නේ මේ පොඩි දුරක් තමයි ඇත්තේ මම හිතන විදිහට ඉතින් මම ආයෙත් කරා මම channel එක අනිවාර්යෙන් subscribe කරන්න bell icon on කරන්න
ඒ වගේම අනිවාර්යෙන් ලයික් එකක් දාගෙන යන්න. මේ වීඩියෝ හොඳ නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකේ අතපාට heart එකක් දාගෙන යන්න. මේ වීඩියෝ හොඳයි නම් නේ. වීඩියෝ හොඳ නම් අතපාට heart එකක් දාගෙන යන්න. ඕ හැපි. ඕ වංගුවතේ වංගුණ පොඩ බයිද. හරි. මෙතුව දාගෙන යන්න ඕනේ. ඔයාලා පේනවද දන්නේ මේ මැප් එකේ පෙන්නනවා මේ ඉන්ඩිකේට් කරලා පෙන්නනවා මේ තෙල් නෑ කියලා මේ ඉන්ඩිකේට් කරලා පෙන්නනවා නේද? මැප් එක පොඩක් බලන්න. පේනනේ. මට දැන් මේ තා පොඩි දුරක් තමයි තියෙන්නේ මේගොල්ලන් බස්සන්න. ඒ කියන්නේ කට්ටිය බස් එකේ කට්ටිය මේ ස්ටෑන්ඩ් එකේ බස්සන්න තා පොඩි දුරක් තමයි තියෙන්නේ. මම දන්නේ බස් ස්ටෑන්ඩ් එකට ආවා. ඕනේ ඔය නෙමෙයි ඕ නෑ රිවර්ස් ගාලා ගන්න ඕනේ රිවර්ස් එක ගමු. මෙහෙ ඔය මැප් එක නෑ. මැප් එකේ පෙන්නන්නේ දෙකක් තියෙනවා. මේ මැප් එකේ පෙන්න එකපාරක් උඩහට නෑ රිවර්ස් ගාලා ගන්නකෝ ඔන්න ඔය. රිවර්ස් එක ගාලා රිවර්ස් එක ගාලා ඔන්න රිවර්ස් එක ගාලා ගමුකෝ ටක් ගාලා. ඔන්න බලන්න දාන්නේ බලන්න. වද්දානක දාන්න. හරි මේගොල්ලෝ මේ ස්ටෑන්ඩ් එකේ දාන්න හදා හරි. පොඩ අම්මක් ගහලා ගමු. ඒක එකපාර බස් නැතුව පොඩ අම්මක් කරගමු. මොනවා. තාමද හැපි බලාගෙන ඇති. ඔය බස් ඕනේ. හරි. හරි එහෙනම් ගිහින් එන්න පුළුවන්. හරි බයින්. බයින්. ආන ජීවිතේ බලක් කියන්නේ කොහෙවත්. මම පාඩාරින වර්තන ඒ කියන්නේ මුන්න ආ ජීවිතේත් කියන්නේ තමයි කියන්නේ. අපි බස් එකේ ඉස්සරහට දාගමුනේ. ඉස්සරහට දාගමු ඔන්න. ඔතෙන් දාගමුනේ. ඕ වදි බල රිවර්ස් එක ගන්න රිවර්ස් එක ගන්න. ඕ වදි බලන්න. යද්දි. ඕනේ අවසර ගන්න. මෙන්න බස් එක දාගමු. ඔන්න ඔතන. අය හැම්බ්‍රේක් බාලා kalau bas එක ඔය තියෙන ලස්සන බස් එක ලස්සන පේනවා තාත්තා අර ඈතට ගිහම පොඩ බස් එක ලස්සන පේනවා වැඩි අපි පොඩ නටමුද නටමනේ එහෙනම් ඉතින් මේ මගේ වීඩියෝ බලපු හැමෝටම බොහොම ස්තුතියි එහෙනම් අනිවාර්යයෙන් channel subscribe කරන්න bell icon on කරලා තියාගන්න එහෙනම් හැමෝටම ජය වේවා පුස්තල